Here with us here Niroshan Fernando, the captain of Isipatana and the Isipatana College fly half. Niroshan ඕගොල්ලන් 7th තරඟාවලියේ බස්නාහිර පළාත දින්නා. ඒක කොහොමද මේ 15 මේකට බලපාන්නේ කොහොමද? ඇත්තටම ඒක දිනුවින්ද අපේ කණ්ඩායමේ මානසිකත්වයේ ගොඩක් ඉහළ මට්ටම දිනනවා දැන්. අපි 15 සුත් එහෙම දිනන බලාපොරොත්තු වෙනවා. හරි Niroshan ඕගොල්ලන් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා මැච් ඔක්කොම දිනන්න වාගේ ටීම් එකේ මොකද්ද මේ පාර ගෝල් එක මොකද්ද? මේ පාර අපි ලීග් එක තමයි අපේ මේන් ටාගට් එක. අපි ඉස්කෝලේ අවුරුදු 7කින් දිනලා නැහැ මේ ලීග් එක. ඉතින් අපි වැඩි කන්සන්ට්‍රේට් කරන්නේ ලීග් එක ගැන. හරි ඕගොල්ලන්ගේ දැනට කොහොමද ප්‍රෙපරේෂන් එක ගිහිල්ලා තියෙන්නේ? අපි දැන් මාස 3ක් වගේ තිස්සේ ප්‍රැක්ටිස් කරනවා. හොඳයි අපේ. ඕගොල්ලන්ගේ ආදි ශිෂ්‍යයන්ගේ ඉස්කෝලෙන් ගොඩක් තියෙනවද සපෝට් එකක්? ඔව් ඒගොල්ලන් ගොඩක්ම තියෙනවා. මේක කරගෙන යන ගොඩක් මේගොල්ලන් දැන් සපෝට් එකක් දෙනවා. හරි පළවෙනි මැච් එක ඊළඟ සතියේ නෑ තව සති දෙකකින් එනවා ඉසිපතන vs සෙන්ට් පීටර්ස්. මොකද්ද එකෙන් මොකුත් තියනවද? කොහොමද ඉසිපතනගෙන් අපිට මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ මැච් එකේදී? හොඳයිද? එතරම් අපි පෙස ගන්න මේ මැච් එක සාමාන්‍ය මැච් එකක් විතර අපිට දිනන බලාපොරොත්තු. හරි මේ අනිත් කණ්ඩායම් වලට කිසිම පණිවිඩයක් තියෙනවද නිරෝෂන් වාට කියන්න? මේ අවුරුද්ද අපි දිනන තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි බොහොම ස්තුතියි. That was Niroshan Fernando, the captain of Isipatana College. Thank you.